අයිවන් කියලා පිළිගන්න Top of Design YouTube channel එකට ආලා හැමෝම අද මං ඉන්නේ උස්බෙකිස්තානේ. ඉතින් උස්බෙකිස්තානේ හදවත බඳු ටෂ්කෙන්ට් නුවරට තමයි මං අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට මේ පේන මගේ හොටෙල් එක මම නතරලා හිටපො හයත් රීජන්සි එකේ තමයි නතරලා හිටියේ. ඉතින් මම ඇවිල්ලා පහුවෙනිදම ගියේ ටෂ්කෙන්ට් වල තියෙන හස්රත් ඉමාම් කියන මුස්ලිම් පල්ලියට. ඉතින් එතන තිබිච්ච අතිවිශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය දැක්කම මට හිතුණා මේ ගමන අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ මේ සංකීර්ණ නිර්මාණය කරලා තියෙන්නේ 10 වෙනි සියවසේ හිටපු ශ්‍රේෂ්ඨ විද්වතෙක්. ඔහුගේ නම තමයි ඉමාම් අබු බකර් අල්-කෆාල් අෂ්-ෂාෆි. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි ලෝකේ පැරණිතම අල් කුර්ආනයේ පිටපතක් මේකේ තැන්පත් කරලා තියනවලු. ඉතින් ඒක බලන්නත් ඔයාලට යන්න පුළුවන් ටෂ්කෙන්ට් වලට ගියපු වෙලාවට. තාදයක් තමයි යාළුවනේ මේ පරිශ්‍රයේ තියෙනවා බරක්කාන් මද්රාසා කියලා 16 වෙනි සියවසේ ඉදි කරපු පැරණි ඉස්ලාමීය අධ්‍යාපන ආයතනයක්. ඒ වගේම මුවේ මුබාරක් ලයිබ්‍රරි එක. ඒ කියන්නේ මම අර කලින් කියපු පැරණිතම කුරානයේ පිටලා තියෙන මේ ලයිබ්‍රරි එක. ඉතින් ඒක බලන්න යන්න ඕන නම් ඔයාලට ටිකට් එකක් ගන්න වෙනවා මෙතනින්. මෙතන ඉඳන් ටිකක් දුර ඇවිදගෙන ගියාම ඔයාලට පේනවා වෙළඳ සැල් වගේක් තියෙනවා. ඉතින් මේවායේ තියෙනවා එක එක මැග්නට්ස්, රෙදි පිලි, එතකොට සම්ප්‍රදායික ලී කැටයම් ඔය වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් හරිම ආසයි, හරිම වර්ණවත් මෙතන. ඒක නිසා ඇවිදින්න හරිම ආසයි. ඉතින් මම අලුත් ඩෙස්ටිනේෂන් එකකට ගියාම අනිවාර්යයෙන්ම මැග්නට් එකක් ගන්නවා. එක්ක මොකක් හරි සමරු භාණ්ඩයක් ගන්නවා. ඉතින් මෙතනිනුත් මම ඒ වගේ දේවල් මෙලදී ගත්තා. ඉතින් මම ටෂ්කෙන්ට් වලට ආපු පළවෙනි වතාව තමයි මේ. උස්බෙකිස්තානයේ ජනතාව ගැන කතා කරොත් ලෝකයේ ආගන්තුක සත්කාරයට ඉතාම ප්‍රසිද්ධ රටක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද ඔවුන් නාඳුන කෙනෙක්ට උනත් ඉතාම සුවදශීලීව කතා කරනවා, සුවදශීලීව පිළිගන්නවා. මොකද මම මගේ අත්දැකීමක් බෙදා ගන්නම් ඔයාලට. Uber පාවිච්චි වෙන්නේ නැහැ මේ රටේ. පාවිච්චි වෙන්නේ ඒ වෙනුවට Yandex.Go කියන ඇප් එක. ඉතින් ඒ Yandex.Go ඇප් එක පාවිච්චි කරන්න අපිට එයාලගේ රටේ නම්බර් එකක් ඕනේ. ඒ කියන්නේ එයාලගේ රටේ ෆෝන් නම්බර් එකක් ඕනේ. ඉතින් අපිට එයාලගේ රටේ ෆෝන් නම්බර් එකක් නැහැනේ. ඉතින් ඒ නිසා ඕනම කෙනෙක්ට කියලා මේ Yandex.Go එක හරහා අපිට ඕනම තැනකට යන ටැක්සියක් බුක් කරගන්න පුළුවන්. මොකද ඒ තරම් මේ මිනිස්සු කාරුණිකයි. ඉතින් ඕනම කෙනෙක්ගේ උදව්ව ඉල්ලුවොත් ඒ ටැක්සි එක බුක් කරලා දෙනවා. අපිට තියෙන්නේ කෑෂ් වලින් පේ කරන්න විතරයි ටැක්සි එකට. ඉතින් ඒ වගේ උදව් කරන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. මම අහලා තියෙනවා ඒගොල්ලෝ හරිම සරල ජීවිතයක් ගත කරන්න කියලා. නගරේ කොච්චර කාර්යබහුල වුණත් එයාලගේ ගති පැවතුම් ගොඩාක් සංසුන් කියලා තමයි මට නම් දැනෙන්නේ. ඒකම තමයි යාළුවනේ ටෂ්කෙන්ට් වල තියෙනවා මැජික් සිටි කියලා එකක්. ඉතින් මේ මැජික් සිටි එකට යන්න නම් හොඳම වෙලාව තමයි රාත්‍රී කාලේ. ඉතින් මේ වෙලාවේ මට මැජික් සිටි එකට යන්න නම් බැරි වුණා. මොකද මගේ ලේओवर එක පැය 24යි. ඉතින් මම ඊළඟ ෆ්ලයිට් එකට කලින් රෙස්ට් කරන්න ඕන හින්දා මම මැජික් සිටි එකට ගියේ නැහැ. නමුත් මැජික් සිටි එකට යනවා නම් හොඳම කාලේ තමයි රාත්‍රී කාලේ. මොකද ඔයාලට පුළුවන් ලයිට්ස් වලින් ලස්සනට බැබලෙන ගොඩනැගිලි, වෝටර් ෆවුන්ටන්ස් ඒවා ලස්සනට බලා ගන්න මේ මැජික් සිටි එකට ගිහිල්ලා. ඉතින් මැජික් සිටි එක ගැන කිව්වොත් ඒක හරියටම මිනි ඩිස්නිලන්ඩ් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් මැජික් සිටි එකට මං ආලා වෙන දවසක එක්කන් යන්නම්කෝ. ඉතින් මේ දැන් මං ඉන්නේ චෝසු බසාර් එකේ. චෝසු බසාර් එකේ තියෙනවා දේශීය කුළුබඩු, දේශීය කෑම වර්ග මේ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. එහෙනම් මට දැන් යන්න වේ කාල වේලාවත් හරි. මම තවත් ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනකම් ඔයාලා මං එනකම් බලාගෙන ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා දිගටම Top of Design YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්නත් එපා.